ඉතින් අපිට කතා කරමින් ඉඳලා යාවේ. මොකක්ද ඔයාලට කියන්නේ? මොකද කරන්නේ? ඔයාගේ තියෙනවා මහන්සිලා. ඉතින් බස් එකක් එනවා අපි ටග් ගන්න ගමන් බස් එකට වැවෙන්නේ නැද්ද වවන්නේ නැද්ද? ලොවෙත් 50000 යුරෝස් ලයි. මේ වලි සබ්ස්ක්‍රයිබ් කරන්න මම සබ්ස්ක්‍රයිබ් කරනවා. මේක කියලා මට ගානක් හම්බුනේ. මේක මගේ ටීම් එකේ. පේන දින්න වැඩි ලීසි නෑ වගේ ටේබල් ඒ උදර බොන්නේ. ඒ උට වමන යන්නත් දන්නවනේ. මේ මස් කාපු ඇඟවල් බම් මේ. අර හලනා පොට්ටක් බලන්න. බලන්න මේ මේසයට එන්න බලන්න. ඉතින් ලොකේෂන් එකට කොහමද ආවා? රුපියල් 50000යි. හෙලෝ ගයිස්, ඉතින් ඔයාලා මේක තුරන්නේ මගේ channel එකෙන් ගෙන වෙනස්ම අලුත්ම වීඩියෝ එකක් එක්ක. ඉතින් කාලයකට පස්සේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන නිසා වෙනස්ම වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා හිතුවා. ඉතින් අද අරගෙන ආවේ මිනි කැප්ෂන් අයත් එක්ක vlog එකක්. ඔයාලා thumbnail එකේ දැක්කා වගේම මිනි කැප්ෂන් අයගේ food challenge එකේ ඔන්න මමත් ඉන්නවා. ඉතින් මේනකොට ගොඩක් අය වීඩියෝ එක බලලත් ඇති මේ වීඩියෝ බලනකොට. ඒ වගේම අපිට වීඩියෝ එකට එන්න කියලා තියෙන හෙට උදේ 8:09 විතර පුලිය අපිට ටවුන් එකට එන්න කියලා අපි ලොකේෂන් එක දීලා තියෙන්නේ. ඉතින් vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට ආතල් සිද්ධි ගොඩක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි හෙට උදේට හම්බෙමු. bye. Tomorrow. good morning guys. ඔන්න ඉතින් බස් වලට දෙන්න යන්න පිටත් වුණා. මගේ අනිත් යාළුවෝ දෙන්නත් බස් වලට ඉන්නවා කිව්වා. ඉතින් 5ට වගේ තමයි යන්න plan කරේ. නමුත් දැන් 5 මාට්ට වගේ ඇති අපි ඉක්මන් කරලා බස් වලට යන්න එහෙනම්. A few moments later. ඔන්න ඉතින් බස් එකක් එනවා අපි ටග් ගන්න ගමන් බස් එකට මොකද හොඳටම පරක් වෙලා තියෙන්නේ මේ වෙනකොටත්. guys අපි දැන් ඉන්නේ නාරම්මල. ඉතින් දැන් හත් ගමනේ 4න් 3ක් වගේ ඉවරයි. අපි පොඩි දුරක් තමයි තියෙන්නේ. මාළිගු අයියන් දැන් ඉන්නවා කව කුලිය අපිට ටවුන් එකේ. අපි පොඩක් ලේට් ගාලා මම ඉන්නේ මොකද 8 මාට එන්නේ 9ට තමයි යන්නේ. මාත් එක්ක ඉන්නවා මෙතන ඉසිර. හරි. එතන මාත් එක්ක ඉන්නවා යානෙක් විතර. go guys මොකද වෙන්නේ? අපි කුලිය අපිට සෙට් කරමු. bye. 2 hours later. guys අපි කුලිය අපිට ඇවිල්ලා ඉන්නේ මේ වෙනකොට. කුලිය අපිට ප්‍රස්තාවය ළඟට ආවා. මණිදු අයියත් ආවා කිව්වා අපි එක්ක එන්න. ඉතින් මණිදු අයියා එනකම් අපි දැන් මෙතනලා ඉන්නවා. ඉතින් ස්කිප් කරන්න බෑ. දිගටම දෙන්න. ආතල් වීඩියෝස් වෙයි. වීඩියෝ ගනින්කෝ. hello guys, ඔන්න අපි ආවා අපේ හොටෙල් එකට. finally location එකට කොහමද ආවා. දැන් තියෙන ඉතින් challenge video තමයි. ඇතුළට ආවට පස්සේ මෙයාලගේ terms and condition වගේක් තියෙනවා. agreement එකක් දුන්නා අපිට sign කරන්න. ඊට පස්සේ players rules and dialogues කියලා කොලයක් දුන්නද ඒක මේ පැත්තේ තරඟ නීති ටිකක් වගේම අනිත් පැත්තේ දෙවස් ටිකක් තියෙනවා වීඩියෝ අතර තුරදී අපිට කියනවා නම් කියන්න කියලා. A few moments later. මම බැලුවා මල්ලි අර මිනි පෙට්ටියක් හදගෙන තිබෙන කොල වැඩ. ආ ඒක තමයි මුලින්ම බැලුවේ. මිනි කැප්ෂන් ගේ සීන් එක යන්නේ බා. ඒක තමයි මුලින්ම බැලුවේ. පොඩි කැප්ෂන්. පොඩි කැප්ෂන්. අරුණ ලොක්. वे मिनी कैप्शन लाइट किया ना तूने මොකද කියන්නේ හීරෝස් ලා දිනයිද YouTube හීරෝස් ලොවෙත් 50000 යුරෝස් ලයි 50 මොනවද කරන්නේ 50 පාටි තමයි පාටි චැලෙන්ජ් එක මේ පාරදී අපි නේ දිනන්නේ 50 අපි ඊශ්වරයම මොනවද කියන්නේ මොනිහල්
මොකද කියන්නේ? පළු මිලික් විතරයි. කරගන්න බෑ. තර channel එක කොහාද කරන්නේ? දැන් මම කරන්නේ. ආව නිකන් අරන් ඉන්නේ. ආද channel එකේ ප්‍රෝග්‍රෑම් එක. ඒක රෙන්ට් එකකට ගත්තේ? රෙන්ට් එකකට ආයෙත් channel එක රෙන්ට් එකක් තියෙන්නේ. channel එක නෙමෙයි බං විශ්ව. සීරාට කුලියට උඹලා මේකෙන් කියව මට ගානක් හම්බෙන්නේ මේක මගේ ටීම් එකේ කෝකින් කෑවොත් ඉතින් දෙන්න. දැන් subscribers ලානේ. ඉතින් ඔයාගේ ඔයා අපේ ටීම් එකේ. A few moments later. අතුලට ආවා. අතුලට අවිලා ඉන්නේ දැන් තව ටිකකින් ඔබ challenge එක පටන් ගන්න තව ඊට පස්සේ විතර දිනා. පේන දින්න වැඩි ලේසි නෑ වගේ. ටේබල් 6ක් වගේ තියෙනවා. ටේබල් 6ක තමයි අපිට කන්න තියෙනවා. ඉතින් ලේසි නෑ වැඩි. අපි බලමු අපිට දිනන්න පුළුවන් නෑ. ඉතින් මේ හරි යුනිවර්සිටි ටීම් එකක ඉන්න මම වැඩ ටිකක් කරගෙන යනවා. මේ රැවුල වැවෙන්නේ නැද්ද වවන්නේ නැද්ද? මේ උද්දේ කපලා දැන් රැවිලා ඇයි වීඩියෝ හැමදාම ඇයි අනර කොරියන් සීන් එකේ ඉන්න ඒ සීන් එකේ ඉන්නේ ඇයි වතුර බොන්නේ? ඒකට වමන යන්නත් දන්නේ කොහොමද දැන් කමු ගන්න එපා එළියට දාන්න එපා අපහු ගිලපන් වතුර බොන්න එපා අවුලක් නැහැ දැන් නම් අමාරුයි අද කියන්න බෑ දැන් අමාරුයි උඹට ගන්න පුළුවන් උඹ කෙලින්න එපා. හිතුව තරම් ගන්න බැරි වුණා දැන් ඔස්ම ගන්න බැහැ හොර කරන්න බෑ කැමරා තියෙනවා. චිකන් නෑ මහත්තයෝ. මේ දිනේශ් අයියට ඔය ඔතලා දීපන් කඩට දාලා සෝස් එකක් ගෙනල්ලා තෑරියා කැල්ල දෙන්න. කන බෑ. කාපම් බං ඇඟ තියෙනවා. මේ බලහම් මේ ඇඟවල් බං. මේ ඇඟවල් බං මේ මස් කාපු ඇඟවල් බං මේ. මේ සේරම තනියම ඔබ බැනලා කවපන් උන්ට. මේ කහපල්ලා. මේ අරගෙන හලනා පොඩ්ඩක් බලන්න බෑනේ මේ මේසයට එන්න බෑනේ ඇතිනේ මේසයට තියනවා අර මේසයටද? ඔයාලා කන්නකො මේ මේසයට තියනවා. මේ මේසයට තියන්නේ මේ අපි පිළිවෙල ඔයාලා හොඳ ළමයි. හීරෝස්. ඒ හැම එකටම වතුර දෙන්නේ නැහැ එහෙම. යාළුවනේ මේ ටීම් එක ඉස්සරහින් ඉන්නේ. ඒක බලන්න. වීඩියෝ හරි කරනවා. නෑනේ. අනේ අනේ බත් එක හලන්න නම් එපා අනේ හලන්න නෙමෙයි අපි කාලා දෙන්න ඒ අල්ලලා කවපන් අල්ලලා ගවණේ අපි අරගෙන. මගන්න බෑ ආයි ටයිම් එක
මේ ඇයි මේකටම මෙව්ව දැම්මේ ඈ දෙකේම චිකන්නේ මට නම් කුකුල් මස් එපා කරා කුකුල් මස් නම් එපා කරා මිනි කැප්ටන් අයියා මේ කරන්නේ අපි පින්දිලා ගන්න පින්දිලා බිරියානි අදපු A few moments later. අයියෝ කෑවෙන් කෑවෙනා මේව කෑවම රතරන් අයියේ අපි ඉවරයි මොකද ආවින්නේ කෑවෙන් කෑවෙනා මේම කෑමක් එපාලා පින්නේ One eternity later. ඕකේ ඉතින් අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ටීම් එක අපේ රුපියල් 50000 ෆුඩ් චැලෙන්ජ් එක වින් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ඔන්න අපේ ෆස්ට් බ්ලොග් එකේ අවසාන මිනි කැප්ෂන් එකක් තියෙනවා. ඉතින් අයියා මොකද කියන්නේ තියෙන අපේ ටීම් එකේ දින්න. මට පාඩු ඉවරයි දින්නේ හරි ඉතින් මොකද්ද ඉතින් හරි ඉතින් අපිට කතා කරමින්ද අපි ආවේ. මොකද්ද ඔයාලට කියන්නේ? හරි ඔය අපිට කිව්වින්ද අපි ආවේ මොකද්ද ඔයාලට හිතෙන්නේ දැන්? අපි දින්න. ඔයාගේ සල්ලි ටිකත් අපි ගත්තා. හොඳයි යාළුවනේ මේ මල්ලි දින්නලු ඉතින් මට සතුටුම දින්න ෂුවර් එක ආමුදින් හදමු සබ්ස්ක්‍රයිබ් එකනේ ඔයාලා තමයි වීඩියෝස් දෙන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න මේ මල්ලි සබ්ස්ක්‍රයිබ් කරන්න මම සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ ෆස්ට් බ්ලොග් එක නියමයි ජය ෆස්ට් බ්ලොග් එක දාලා අතරින් නේද තව වීඩියෝස් දාගෙන දාන්න මාස 6කින් වල වීඩියෝ අප්ලෝඩ් කරනවා. මාස 6කට දෙයක් දැන් මම මරු නෑ නෑ 6කින් විතර වීඩියෝ දාන්නේ. ඒන දාන්න වීඩියෝස් දාන්න ඕන අද ඉඳන් කොල්ල පටන් ගන්නවා වීඩියෝස් දාන්න සතියට එක ගානේ දාන්න හරිද ඒ වගේ ගේමක් ගන්න YouTube එකේ subscribe පාරක් දාගෙන යන්න කොල්ලේ channel එක අපි ඉස්සරහ set වෙනවා අද කොහෙන්ද නෝර නෝරයි නම් ගොඩක් කට්ටිය ඇවිල්ලා ජයවා තුන්දෙනා බොම් ස්තුතියි යාළුවා